ජැක්මා ලෝකයේ විශාලතම සමාගම් වලින් එකක් වන අලිබබා ඒ වගේම අපි හැමෝම දන්න අලි එක්ස්ප්‍රස් නිර්මාණතුවරයයි. නමුත් පසුගිය අවුරුදු කිහිපයක එය මහජනතාව අතර පෙනී හිටියේ නෑ. කොහෙද ගියේ? මොකද්ද උනේ යාට? අද අපි මේ වීඩියෝකින් කතා කරමු ඇත්තටම ජැක්මා එකපාරටම අතුරුදහන් වුණ හේතුවේ සත්‍ය. කවුද මේ ජැක්මා? ජැක්මා හෙවත් මායුන් කියන්නේ චීන ව්‍යවසායකු වගේම අලිබබා සමාගමේ නිර්මාණතුවරයයි. ඔහු ව්‍යාපාර අධ්‍යාපන සහ ආයෝජන යන විවිධ ශේෂ්ත්‍රයන්හි ඉන්වෝල් වෙලා හිටපු කෙනෙක්. වසර ගණනාවක් තිස්සේ ඔහු චීනී තාක්ෂණික සහ මූල්‍ය අංශ වලින් දැවැන්ත බලපෑමක් ලබා ගත්තා. ඇයි ජැක්මා එකපාරටම පසුබට වුණේ? ඒ තමයි 2020 ඔක්තෝබර් මාසයේදී ඔහු චීන මූල්‍ය නියමකයන් එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් රෙගියුලේටර්ස් ලව විවේචනය කරලා කළ කතාවකින් පස්සේ තමයි දේවල් වෙනස් වෙන්න පටන් ගත්තේ. ඔහුගේ සමාගමක් වන ඇන්ඩ් ගෲප් IPO චීන බලධාරීන් විසින් නතර කරලා ගත්තා. අන්න එදා ඉඳලා තමයි එයා ප්‍රසිද්ධියේ පෙනී සිටීම අඩු කරන්න පටන්ගෙන තියෙන්නේ. ඒ වගේම මෙහි ලීඩර්ෂිප් රෝල්ස් වලිනුත් එයා ඈත් වෙන්න පටන්ගෙන තියෙන්නේ ඒ සමාගම. අන්තිමට එයාගේ ඇන්ඩ් ගෲප් පාලනය පොඩ්ඩපොර ඒගොල්ලෝ විසින් අඩු කරලා 2023 දී සම්පූර්ණයෙන්ම එම සමාගමෙන් ඉවත් වුණා. නමුත් ලෝකේ පුරාම ජැක්මාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් විවිධ කතා නිකුත් වුණා. රියුටර්ස් පුවත්පත වාර්තාවට අනුව ඔහු කලාතුරකින් පෙනී ඉඳලා AI ටෙක් සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා කියලා ඒගොල්ලන්ගේ පුවත්පතේ පෙන්වන්න කරලා තිබුණා. ඒ වගේම The Guardians කියන ප්‍රසිද්ධ ටෙලි පුවත්පතෙත් වාර්තා වෙලා තිබුණේ ජැක්මා චීන ව්‍යාපාරියෙකුට බලපෑම් කිරීමට පියගැන්වීම සම්බන්ධයෙන් සම්බන්ධ වෙලා තිබුණා කියලා. නමුත් එක දෙයක් පැහැදිලි. ඒ ඔහුගේ බලය සහ ප්‍රසිද්ධිය 2020න් පස්සේ විශාල ලෙස අඩු වුණා. ටික කාලයකට පස්සේ නැවත ජැක්මා කිහිප වතාවක් මහජනතාව අතර පේන්න ගත්තා. ඒ තමයි ඇන්ඩ් ගෲප් සමාගමේ 20 වන අවුරුදු සැමරුමට. ඒ වගේම සී ජින්පින් නැත්නම් චීනී අධිරාජ්‍යවාදය සහ අනිකුත් චීන තාක්ෂණික නායකයන් සමග එක් ව්‍යාපාරික සම්මන්ත්‍රණයකට සහභාගී වෙලත් හිටියා. අන්න එතනින් ජැක්මා සම්පූර්ණයෙන්ම පබ්ලික් ඉවෙන්ට් වලින් අයින් කරලා නැහැ කියලා පෙන්වුම් වුණා. සත්‍ය කුමක්ද? අපිට තහවුරු කළ හැක්කේ මොනවද? අපිට හැම කතාවක්ම විශ්වාස කරන්න බෑ. ගොඩක් ඒවා අනුමානාත්මකයි. ජැක්මාගේ කතාවෙන් අපි එක දෙයක් ඉගෙන ගන්නවා. ඒ තමයි දේශපාලනික සහ නියාමන බලය මගින් මෙහෙවන පද්ධතියක බලවත්ම පුද්ගලයන් පවා පසකට දැමිය හැකිය. ඒක තමයි සාරාංශය. ඔහුගේ අතුරුදහන් වීම සහ ප්‍රවේශමෙන් නැවත පැමිණීම චීනයේ තාක්ෂණික සහ ව්‍යාපාරික ලෝකයේ වෙනස්ම භූදර්ශනින් ලෝකෙට පෙන්නුම් කරා තිබ්බා. තිරය පසුපස ඇති සියල්ල අපට කිසිදා දැකගත නොහැකි විය. නමුත් ඊළඟට සිදුවන දේ නැරඹීම සිත් ඇද ගන්නා සුළුයි. තවත් වීඩියෝකින් යලි හමුවෙමු.